හිස්සොරි කියන්නේ ඔයාට පුදුම කරදරයක් වෙලාද? හැම වෙලේම ඔළුව අත ගන්න, ඔළුව කසන්න දෙපාරක් හිතනවද? බැරි වෙලාවත් ඒ හොරි කෑලි උරහිස්සට වැටුනොත් කොච්චරනම් ලැජ්ජා වෙනවද නේද? කළු පාට ඇදුම් අදින්නෙම නෑ නේද? මේ බෙහෙත පාරම්පරික වෙදකමේ එන නම්බර එකේ බෙහෙතක්. ඒක නිසා පුළුවන් හැම කෙනාම හොයාගෙන බෙහෙත කරගන්න බලන්න. ඔයාලා හොයාගන්න ඕන උළුහාල් මේස හැඳි 3ක්, කරපිංච කොළ මිටක්, පොල් තෙල් හෝ ඔලිව් ඔයිල් මේස හැඳි 2ක්. අපි මේ පේස්ට් එක හදන්නේ දවස් 2-3කට පමණයි. සතියකට වගේ ඕන අය ප්‍රමාණය වැඩි කරලා හදාගන්න. හදන්නේ මෙහෙමයි. පළමුව උළුහාල් ටික පෙගෙන්න රෑට ඇල් වතුරට දාන්න. වතුර ටිකක් වැඩිපුර දාලා වහලා තියන්න. උදේට තමයි මේක හදන්නේ. හරි දැන් උදේට උළුහාල් ටික පෙරලා අරගෙන නැවත වතුර ටිකක් දාලා කරපිංච ටිකත් ඒකටම දාලා ඒක බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරගත්ත පේස්ට් එකට පොල් තෙල් හෝ ඔලිව් ඔයිල් හෝ ඔයාලා කොණ්ඩෙට දාන තෙල් වර්ගයක් වුණත් කමක් නැහැ. මේස හැඳි 2ක් දාගන්න. ඒ වගේම මට කියන්න අමතක වුණා අපි මේකට දෙහි බෑයක යුසත් මේ වෙලාවෙම එකතු කරගන්න ඕන. හරි දැන් ඕක ටික වෙලාවක් අරගෙන හොඳට කලවම් කරගන්න ඕන. මූඩිය වහන්න පුළුවන් බෝතලයකට දාගන්න, කල් තියාගන්න ඕන නම් දැන් ඔය පේස්ට් එක ඔයා නාන්න පැයකට කලින් හොඳට හිස් කබලේ ගාලා තියලා නාගන්න. සැර සබන් හෝ ෂැම්පු ಜಾති යූස් කරන්න එපා. දවස් 2කින් 2කට තමයි ඔක ගහන්නේ. හැමදාම යූස් කරන්නේ නැහැ. මූඩිය හොඳට වහලා ෆ්‍රිජ් එකේ දාලා තියලා පාවිච්චි කරන්න. මෙන්න තවත් පුරාණ බෙහෙතක්. උළුහාල් මේස හැදි එකක් ගන්න සහ හොඳට නොපැසුණු දෙහි ගෙඩියක් නම් හොඳයි. එක දෙහි ගෙඩියක් ගන්න. දෙහි ගෙඩිය පොත් එක්කම කෑලි වලට කපා ගන්න. වතුර අඩු කෝප්ප 2ක් දාලා වතුර එකක් ලිපේ තියාගන්න. දැන් අර ටික දාලා මද ගින්නේ රත් කරගන්න. වතුර පොඩ්ඩක් ඉතුරු වෙනකන් විතරක්. වතුර ගතිය පොඩ්ඩක් තියෙනකොට බා ගන්න. ওই ටික පොඩ්ඩක් නිවෙන්න තියලා. නිවුනහම වතුර ගතිය එක්කම බ්ලෙන්ඩ් කරගන්න. දැන් හොඳ පේස්ට් එකක් වාට තියෙනවා. ඔය පේස්ට් එක අර වගේම හොඳට වහන්න පුළුවන් බෝතලයකට දාලා යූස් කරන්න. දවසක් හැර දවසක් යූස් කරන්න. මේව හදාගන්න බැරි අයට මේ දේවලුත් කරන්න පුළුවන් හිස්සොරි නැති කරගන්න. අරලු, බුළු, නෙල්ලි තම්බලා ඒ වතුරෙන් හිස සෝදන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි කුබුක් කොළ, බැබිල කොළ කොටලා ඒ යුස හිස් කබලේ ගාලා තියාලා සෝදලා දාන්න පුළුවන්. වෙරළු කොළ මිටක් අරගෙන හොදට කොටන්න ඇල් වතුර ටිකක් දාලා ඒ පේස්ට් එක පැයක් වගේ හිස් කබලේ ගාලා තියලා සෝදලා දාන්න. මේ සේදුම් කාරක නම් දවස ගානේ කරන්න නැත්නම් දවසක් හැර දවසක් කරන්න ඔයාගේ හිස්සොරි ටික නැති වෙලාම යයි. ප්‍රශ්න තියෙන අය කොමෙන්ට් කරන්න. ඇවිල්ලා තියෙන මැසේජ් ප්‍රමාණය වැඩි නිසා උත්තර ලියන්න කල් යනවා. බුදු සරණයි.